සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අපි යන්න හදන්නේ අද කත්නෝරුව සිරිධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වැඩ සිටින නිකවැරටිය ගණේවැව පුරාණ විහාරයට තමයි අපි යන්න හදන්නේ අද. ඉතින් ඔන්න කත්නෝරුව සිරිධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වැඩ සිටින නිකවැරටිය ගණේවැව පුරාණ විහාරයට තමයි යන්න හදන්නේ. ඉතින් මේ තියෙන මීගහ කොටුව. ඉතින් මීගහ කොටුවේ ඉඳලා දැන් ඉස්සරහට කුලිය පිට තමයි හම්බ වෙන්නේ. ඉතින් කිලෝමීටර් 61ක දුරක් තියෙනවා අපේ ගෙදර ඉඳලා. ඉතින් කලානේ ගෙදර ඉඳලා කිලෝමීටර් 61ක දුරක් හරියටම තියෙනවා මෙන්න මේ පුරාණ විහාරයට. ඉතින් ඔන්න මේ තියෙන ඉතින් කුලිය පිටියට කිට්ටු කරලා තමයි අපි ඉන්නේ දැන්. ඉතින් ඔන්න මේ මේ විදිහට තමයි ඉතින් අපි ගම් දනව් පහු කරගෙන යන්නේ. ඉතින් තාම කුලිය පිටියටවත් ගිහිල්ලා නැහැ. ඉතින් ඔන්න දැන් නම් ඉන්නේ නම් කුලිය පිට ටවුන් එකේ මෙන්න බස් හෝල්ඩ් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඒ ටික පහු කරගෙන තමයි දැන් අපි යන්නේ. අපි ඉතින් කම්පුරපොළ මූණමල් දෙනිය ඉතින් ඔන්න කොබේගනේ ඉතින් ගොඩක් ගම් පහු කරගෙන ගම් නගර පහු කරගෙන තමයි ඉතින් නිකවැරටියට යන්න ඕනි. ඉතින් තාමත් කුලිය පිටියේ තමයි ඉන්නේ. දැන් නම් ඉතින් මීදුම අඩුයි. අපි උදේම එනකොට නම් මේ මාර මීදුමක් තිබ්බේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අර ඈතින් වගේ මීදුම තියෙනවා. ඉතින් මාරම ලස්සනක් නේ. ඉතින් ඔන්න මේ මීට වැඩි තිබුණා. ඉතින් දැන් එදින ටික ටික අඩු වෙනවා මීදුම. ඉතින් හරි ලස්සනයි. අපිට හරවන්න තියෙන ඉතින් මෙන්න මෙතනින් ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔරලෝසු කණුවක් තියෙනවා. දැන් අපි ඇවිල්ලානේ ළඟටම. ඉතින් මෙන්න හරවන තැන අපිට ලං වෙනවා දැන්. ඉතින් මෙන්න මෙතනින් තමයි හරවන්නේ. හරිද? ඉතින් මේ අර ඩිපෝව හරියෙන් තමයි යන්නේ. ඉතින් මෙතනින් තමයි හරවගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේදල තමයි ඔයාලට මේ පාර බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඉඳලා තමයි යන්න තියෙන්නේ. තව පාරවල් ඇති. ඉතින් අපිට නම් යන්න පුළුවන් මෙන්න මේ පාරෙන් තමයි. අපිට යන්න තියෙන ඉතින් තව ටික දුරයි. ඉතින් තව චුට්ට දුරයි අපිට යන්න තියෙන්නේ. අපි මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ. තව ටික දුරක් ගියාට පස්සේ අපිට කත්නෝරුව හාමුදුරුවන්ගේ විහාරයට යන්න පුළුවන්. ඉතින් ඔන්න තව පොඩි දුරයි තියෙන්නේ. හරිද? මේ පැත්ත ඉතින් කැලෙත් එක්ක වට වෙලා තමයි ඉතින් තියෙන්නේ. පාරවල් නම් මේ වෙනකොට ඒ කියන්නේ මේ පාරවලුත් හදලා නැහැ. කාපලා නැහැ පාර කපලා තියෙන්නේ බ්ලේඩ් එකෙන්. හරිද? ඉතින් එහෙම කපාගෙන ගිහලා තමයි ඒකත් මේ මෑතකදී තමයි මේ හදලා තියෙන්නේ. හරිද? ඉතින් කලින් නම් මේකේ මේ යන්න අමාරුයි කියලා තමයි කිව්වේ. ඉතින් දැන් තමයි ඔහොම හරි හදලා තියෙන්නේ. ඉතින් හරිද? අපි ඉතින් පොඩි දුරක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් පොඩි දුරයි. හරිද? දැන් අපි ළඟටම කිට්ටු කරලා තමයි ඉතින් ඉන්නේ. තා චුටි දුරක් තියෙන්නේ. ඉතින් හරිද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඉතින්
මෙන්න මේ විදිහට ඉතින් ඔන්න අපි තව ටික වෙලාවකින් ගණේවැව පුරාණ විහාරයට යන්න පුළුවන්. ඉතින් ඔන්න තව ටික වෙලාවකින් යන්න පුළුවන්. ඉතින් කැලයත් එක්ක වට වෙලා තමයි ඉතින් තියෙන්නේ. හරි ලස්සනයි ඉතින් මේ පැත්ත. කර්මෙ පුච්චන්න බෑ. ගෙවන්න ඕනේ. හැබැයි තවත් කර්ම රැස් කරොත් ඒක වැඩි වෙනවා. මේකද නවත්තගමු. ඒ අකාලික සම්තිට්ඨික සද්ධර්මය රැගෙන කම්තලව පුරා වැඩමවන අතිපූජනීය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වැඩ සිටින නිකවැරටිය ගණේවැව පුරාණ විහාරස්ථානයට තමයි අද අපි ඇවිත් ඉන්නේ. ඉතින් මේ තියෙන අන්නේ පුණ්‍ය භූමිය අපි යනකොට නම් ඉතින් තව බස් එකක් ඇවිල්ලා තිබුණා. ඉතින් අපි ආවට පස්සේ තව වෑන් එකක් ආවා. ඉතින් ඒ වෑන් එකත් අපේ පැත්තෙම ඉඳලා තමයි ආවේ. මේ තියෙන ඉතින් කත්නෝරුව සිරිධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වැඩ සිටින පුරාණ විහාරස්ථානය තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මම මේ පුරාණ විහාරස්ථානය ඉතින් ඔයාලට අද පෙන්නන්නම්. ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරිම ලස්සනයි ඇත්තටම. අපි යමු එහෙනම් ඉතින් විහාරස්ථානයට. ඉතින් මේ විදිහට තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපට පරිසරය ඉතින් ඔන්න හරි ලස්සනයි. ඉතින් මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මේ විදිහට අපි යමු. ඉතින් ඔන්න ලෝකයේ තිබෙන එකම ටෙරකොටා සම්ප්‍රදායට අයත් බුදු පිළිම වහන්සේද මෙම විහාරස්ථානයේ තමයි වැඩ සිටින්නේ. හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ පුරාණ විහාරය ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු ඉතින් ඉදිබෙමින් පවතින ධර්මශාලාව කොහොමද ඉදිවෙන්නේ කියලා. ඉතින් දිනේශ් අයියලා නම් මේ මාසයකට වැඩි ඉන්නවා. ඉතින් අද 11 වෙනි ඉරිදා. ඉතින් ගමේ කට්ටිය තමයි ඉන්නේ නම් හරිද? දිනේශ් අයියෙන් වැඩ ඒ වගේ ඉතින් මේසන් බාස්ලත් බිත්තියක් උඩින් බැඳගෙන යනවාට බලා ගන්න පුළුවන්. ඉතින් තරුණ බාස්ලත් ඉන්නවා. හරිද? ඉතින් මේ විදිහට තමයි ඉතින් අද වැඩ කටයුතු කරගෙන යන්නේ. හරිද? ඉතින් වහලේ මේ විදිහට තමයි තාම තව වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මේ ඉන්නේ දිලීස මේ උඩට නගින්නේ. ඉතින් දිලීස මහත්තයා ඔන්නවාට බලා ගන්න පුළුවන්. එයත් මොනා හරි ගන්න වෙන්නේ උඩට යන්නේ. ඉතින් මේ විදිහට තමයි වැඩ කටයුතු වෙන්නේ. ඉතින් හරිද? තව වැඩ ගොඩාක් තියෙනවා මේක කරන්න. ඉතින් මේ විදිහට තමයි ඉතින් අද දවසේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් තව මම හිතන්නේ වෙසක් පොයට කලින් මේක වැඩ ඉවර වෙයි. හරිද? ඉතින් දැනට ඔන්න ඔය විදිහට තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ කට්ටිය.
මේ පැත්තෙන් ඉතින් දුමින්ද මහත්තයා ඉන්නවා. අර ඔය ඉන්නේ දුමින්ද මහත්තයා. හරිද? දුමින්ද මහත්තයාත් ඉන්නවා ඉතින්. එයත් ඉතින් වැඩ. ඉතින් මේකේ වහලේ ගහන දිනේශ් අයියලා ඇතුළු පිරිස ශ්‍රමදානයක් විදිහට තමයි මාසයක් පුරාට මේක කරගෙන යන්නේ. ඉතින් මේ වහලේ වැඩ ඉවර වෙනකම් ඉතින් මෙයාලා මේ ශ්‍රමදානි කරනවා. ඉතින් තවත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් යම්කිසි ඉදිකිරීමක් අතීතයේ තිබිලා තියෙනවා. ඉතින් මේක රහතන් වහන්සේලා වැඩ හිටපු පුණ්‍ය භූමියක්. ඉතින් යම්කිසි ඉදිකිරීමක් මෙතන තිබිලා තියෙනවා. මේ ගල් කණු වලින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තියෙන්නේ. හරිද? ඉතින් ඉදිකිරීමක් තිබිලා තියෙනවා. මේ විදිහට තමයි ඉතින් මේ විහාරය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ පුණ්‍ය භූමිය. ඉතින් රහතන් වහන්සේලා වැඩ හිටපු පුණ්‍ය භූමියක්. මේ තියෙන ඉතින් තිරිවානා ගලෙන් හදපු බුදු පිළිමයක්. ඉතින් මේ විදිහට තමයි මේ විශ්මිත නිර්මාණය වාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න තිරිවානා ගලෙන් හදපු බුදු පිළිමයක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි යන්න හදන්නේ මෙතන තියෙන මෙන්න මේ පාර දිගටම. ඉතින් මෙතනින් මේ මම හිතන්නේ රහතන් වහන්සේලා බණ භාවනා කරන්න ඇති, රහතන් වහන්සේලා වැඩ සිටින්න ඇති මේකේ. ඉතින් මේ විදිහට තමයි අපි ඇතුළට යන්නේ. ඉතින් පාර තියෙනවා දිගටම මෙන්න මේ විදිහට. ඉතින් අපි යමු, ගිහින් බලමු ඉතින් මොනවාද මෙහෙ තියෙන්නේ කියලා. අවුරුදු 10 ගානකට වැඩිය පැරණි නටබුන් තියෙනවා. ඉතින් මේ ඉන්න ඉතින් මම ඉතින් හරිම ලස්සන පන්සලක්. ඉතින් ඔයාලත් එන්න ඇවිත් බලන්න. ඉතින් ශ්‍රමදාන කටයුතු මේ දවස්වල තියෙනවා. ඉතින් ඔයාලට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් ඔන්න අපි යන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ පරිසරේ. ඉතින් මෙතන රහතන් වහන්සේලා වැඩ ඉන්නේ නැති. ඉතින් භාවනා කරන්න ඇති. ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අද වෙනකොට ඉතින් මේ විදිහට ඉතින් හරිම ලස්සනයි මේ පරිසරේ. මෙතනින් නම් ඉතින් මේ විදිහට තමයි අපිට යන්න තියෙන. ඉස්සරහ නම් ගහක් තියෙනවා. ඉතින් මේක මේ විදිහට ගහක් තියෙනවා. මේක පෙරලිලාද මන්ද පෙරලිලා වගේ තමයි. ඉතින් මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. වැවක් වගේ තමයි ඉතින් තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ. මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරිම ලස්සන පරිසරයක්. ඔයාලට පෙන්නන්න. ඉතින් එතනින් හට යන්න බෑ. අනිත් ටික යන්න පුළුවන්. ඔව්වහෙමත් වැටෙනවා. ඉතින් මේක රහතන් වහන්සේලා භාවනා කරපු තැනක් වෙන්න ඕනි. මෙතන රහතන් වහන්සේලා වැඩිදලා තියෙන. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක මාරු එහෙමත් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. වතුර ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හදන්නේ ඉතින් වතුර පාරවල් තියෙන ඉතින් වතුර ගිහිල්ලා තියෙන විදිය. මෙතනත් මොකක් හරි එකක් තියෙනවා. ඉතින් මොකක්ද කියලා නම් හරියටම හොයන්න බෑ. මම දන්නේ නෑ. ඉතින් මොකක් හරි තියෙනවා. ඉතින් හරියටම හොයන්න බෑ. ඉතින් මම දන්න නම් කියන්න මොකක්ද කියලා. මම දන්නේ ඇත්තටම. ඉතින් මේක අර නිකන් රවුම වගේ තමයි කැපගෙන තියෙන්නේ. ඉතින් ගුත් අය අර අප පාටම යන්නේ. මෙතනින් ගිහම වැටෙන්නේ වෙන තැනකට. ඉතින් මේකත් දිගටම පාර තියෙනවා. මේ විදිහට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මම යන්නම්කෝ ඉස්සරහට.
ගිහින් පෙන්වන්නම් වලට. හරි ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉරාවුවත් එහෙම වැටිලා මාර ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ පාරදී ඉතින් ඔන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉතින් කැලේ මැදින් තමයි පාර තියෙන්නේ. මේ පාරත් බලාගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් සත්තු හෙමත් ඉන්නවා. ඉතින් මම ඔයාලට පාර පෙන්නන්න. මාර ලස්සනක් තියෙන මේ ඉරව් වැටුනාම ගස් අතරි. ඉතින් මේ ශ්‍රමදාන කටයුතු මේ දවස් ටිකේම යනවා. ඉතින් මේ ඔයාලට සහභාගී වෙන්න පුළුවන් ආවොත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් හරිද? ඉතින් මේ තියෙන්නේ මේ පොකුණක්. මේක නම් මේ ප්‍රතිසංස්කරණය කරපු පොකුණක් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි අපට වටපිටා බලා ගන්න පුළුවන් යන්නේ. ඉතින් මාර්ම ලස්සනයි. ඉතින් මාර්ම ලස්සනයි. දැන් මේ මේ පැත්තට පෙන්වන්න. මේ විදිහට තමයි තියෙන්නේ. යමු දිගටම. තවත් මේ වැවක් වගේ එකක් තියෙනවා. ඉතින් මේකත් මට එහෙම යන්න පුළුවන්. ඉතින් අද කත්නවරුවේ සිරිදම්ම හාමුදුරුවෝ බණකට වැඩලා ඉතින් ලොකු වැඩ සිටියාද. ඉතින් මේ තියෙන්නේ අනිත් තැන. ඉතින් පේනවානේ
වටේටම කැලේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මොන්න හාමුදුරුවන්ගේ පන්සල හරිද? මම පෙන්නන්නම් ඔයාලට. අපින් යන්න පුළුවන් පාර තියෙනවා මචං. හරිද? මේ අර ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා තමයි ජීවිතේ මම යන්නේ. මේ විතර තමයි නිකන් අර බහින්න පුළුවන් අඩි පෙළියක් අර බලා ගන්න පුළුවන්. ඉතින් මේක අර වටේම කරගෙන පුළුවන්. අර අතන තිබ්බ වෙත් එහෙමයි. මෙතන නම් නිකන් ඒ නිකන් පොකුණක් වගේ තිබෙන්නේ. වතුර එහෙම බලා ගන්න පුළුවන් මේ විදිහට. ඇත්තටම හරිම ලස්සන පහළ පහළ ගෙවල් තියෙන. ඉතින් මේක අර වටේම ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගෙවල් එහෙම තියෙනවා ඔය හරියේ. මෙතන ගෙවල් ඇති. මේ හරිය පාරක් තියෙන්නේ. මෙතන වැට මායිම තමයි තියෙන්නේ. අර සිදරක් වෙන්න ඕනේ. මේ වගේ තමයි පාරක් තියෙන්නේ. සම්පාර තියෙන්නේ. ඉතින් මේ පාරක් තමයි. ඉතින් වැට මායිම තියෙන්නේ. ඉතින් දිගටම තියෙනවා දන්නේ. ඒක නම් කොහොමද කියලා මම හරියටම දන්නේ නැහැ. මේ හැටි තමයි මේක තියෙන්නේ. ඉරව්ව වැටෙනවා. මාර ලස්සන. ඉතින් පරිසරي හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඉතින් අර ආපු පැත්තේම නෙවෙයි මේක වෙන පැත්තකට වැටෙන්නේ. මේ පාර වැටෙන් දැන් බහැලා ගියාම මේ තියෙන්නේ වහින්න තැන. ඉතින් මෙතනින් වෙන තැනකට තමයි වැටෙන්නේ. හරිද? අර පැත්තෙන් ආය යන්න පුළුවන්. මෙතනින් අපි පල්ලෙහාට යමු. අපිට පන්සලට යන්න පුළුවන් ආයි. ඉතින් මේ පන්සලම තමයි. හරිද? මෙතනත් නිකන් තියෙනවා පොකුණක් වගේ. ඒකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් නම් ඉවර වෙන්න ළඟ තව චුට්ටයි තියෙන්නේ. එතන මේ වක්කරේ එළිය උඩින් තමයි යන්න තියෙන්නේ. තමයි යන්න තියෙන්නේ. එයා එතන හාරනවා වගේ පේනවද ඔයාලට?
යාළුවෙක් තියෙනවා බලාගෙන ඉන්න මේ පැත්ත නවුඩු බලාගෙන ඉතින් අපි යාලට තවත් එක්කෙනෙක් ඉන්නවා ඉතින් මේ එන ඉන්නේ කුල්ලු ඌඩු එදින් ගොඩක් දේවල් තියෙනවා ඔන්න ඔය විදිහට තමයි අද කත්නෝරුවේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේරින් පන්සලේ නැහැ බණකට වැඩලා තමයි ඉන්නේ. ඉතින් අද දවසේ ලොකු හාමුදුරුවෝ නම් හිටියා. මෙයා අල්ලනවා ඉතින් මේ ඉන්නේ මහත්තයා මේ තියෙන්නේ මල්ලාසනයක්. ඉතින් අවුරුදු 10 ගානකට වැඩිය පැරණි ඇති මෙන්න මේ මල්ලාසනේ. ඉතින් මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දැන් වෙනකොට. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද දවස් අපි ගත කරේ. ඉතින් මේ ඉන්නේ දායක සභාවේ සභාපතිතුමා. ඉතින් මෙයාලා තමයි මේ හැමදේම බලන්නේ හැමදේම කරන්න. ඉතින් මේ කට්ටිය තමයි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස් අපි ගත කරේ. ඉතින් තවත් අලුත් දවසකින් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.